හලෝ ගයිස් good morning. අද මේ මම ගෙනලා තියෙන්නේ මේ මොනවද කියලා ඔයාලට තේරෙනවා ඇති. සමහර දන්න කට්ටියත් ඇති, සමහරක් නොදන්න කට්ටියත් ඇති. ගොඩක්ම මේ නොදන්න කට්ටියට තමයි මේ වීඩියෝ එක කරන්නේ. මේ තියෙන AC කැපැසිටර්. එතකොට අපේ එක එක සමහර ගෘහ විදුලි උපකරණ වලට එනවා එන එක එක කැපැසිටර්. එතකොට මම මේවා කොටසක් පැත්තකට වෙන් කරන්නම්. තව කොටසක් තව පැත්තකට වෙන් කරනවා. එතකොට මෙන්න මෙහෙමයි. එතකොට කැපැසිටර් වලත් වර්ග දෙකක් තියෙනවා. මේ ඇවිල්ලා ඇල්මිනියම් බොඩි. එතකොට මේක තියෙන්නේ මේ ඇල්මිනියම් බොඩි. මේක ඇල්මිනියම් බොඩි. මේකත් ඒ වගේ ඇල්මිනියම් බොඩි එකක්. එතකොට මේ වගේ ප්‍රධාන කාර්යය මම පස්සේ කියලා දෙන්නම්. මේ ඇල්මිනියම් බොඩි කැපැසිටර්. එතකොට දැන් මේවා ඔයාලා දන්නවා ඇති මේ කැපැසිටර් සමහරක් ගොඩක් කට්ටිය මේ කැපැසිටර් නම් දැකලා ඇති. මේ කැපැසිටර් එක දැකලා තියෙන ඔයාලගේ ගෙවල් වල තියෙන ටේබල් ෆෑන්, ස්ටෑන්ඩ් ෆෑන් වගේ තමයි මෙන්න මේ වගේ කැපැසිටර් තියෙන්නේ. මේක 1.5 UF. මේක ඇවිල්ලා ඔයාලට පේනවද නැහැ. මේක ඇවිල්ලා 2 UF. එතකොට මේක ඇවිල්ලා ඩබල් කැපැසිටර් එකක්. එතකොට මේකේ අගේ බලන්න එක 3.25 UF අනිත් එක තියෙනවා 1.5 UF. මෙන්න මේ වගේ ඩබල් කැපැසිටර් එකක් තමයි ටිකක් ලොකු එකක් තියෙනවා. මම ඔයාලට මේක වෙන්නම්. ඔයාලගේ ගෙවල් වල ඇති ඔටෝමැටික් නෙමෙයි මැනුවල් වොෂින් මැෂින්. එතකොට මැනුවල් වොෂින් මැෂින් එකේ අපිට එනවා මෝටර් දෙකක්. එතකොට එක මෝටරයක් එනවා සෝදන පැත්තට, අනිත් මෝටර එනවා වේලන පැත්තට. එතකොට මෙන්න මේ වගේ කැපැසිටර් එකේ අග්‍ර හතරක් තියෙන්න ඕනේ මෝටර දෙකට සපෝට් කරන්න. එතකොට මේකේ ඔයාලට පේනවද නැහැ මේකේ ගහලා තියෙනවා මේක ඩබල් කැපැසිටර් එකක් හින්දා මේකේ තියෙන්නේ 10+5 UF. එතකොට එක පැත්තක් 10, එක පැත්තක් 5. මෙන්න මේ කැපැසිටර්. එතකොට බලන්න මම කැපැසිටරෙන් කැපැසිටර් එක පෙන්නන්නම්. මේ වගේ අගයන් බලන හැටි පස්සේ කියලා දෙන්නම්. මම දැනට මේකේ මම මේ පොඩි කැපැසිටර් එකේ අගයන් කිව්වා. එතකොට මේක බලන්න මේක ඇවිල්ලා 40 UF. මේ කැපැසිටර් මේ ඇල්මිනියම් බොඩි 40 UF කැපැසිටර් එක. එතකොට මේක ඇවිල්ලා මේක ඇවිල්ලා 10 UF. වලට පේනවද නැහැ 10 UF කැපැසිටර් එකක්. එතකොට මේ කැපැසිටර් එක ඇවිල්ලා මේකත් බලන්න මේකත් ඇවිල්ලා මේකත් 40 UF කැපැසිටර් එක. මේක ඇවිල්ලා ප්ලාස්ටික් බොඩි. එතකොට අපි සාමාන්‍යයෙන් බොක්ස් එකක් ඇතුලේ වගේ දානවා නම් මම යෝජනා කරන්නේ මෙන්න මේ වගේ ඇල්මිනියම් බොඩි කැපැසිටර් එකක් දාන්න කියලා. මොකද කැපැසිටරොත් කාලයක් යද්දි බහැලා රත් වෙලා පුපුරන්න පුළුවන්. එතකොට මේ ප්ලාස්ටික් බොඩි කැපැසිටර් එක බොහෝ පුපුරලා ඒ හරිය මොන හරි හානියක් වෙන්න පුළුවන්. ඊට පස්සේ මේ කැපැසිටර් එක බලන්න මේකත් 10 UF කැපැසිටර් එකක්. නමුත් බලන්නකො මේ දෙකේ වෙනස පොඩ්ඩක්. මේක 10 UF කැපැසිටර් එකක්. ඊට පස්සේ මේ කැපැසිටර් එක බලන්න මේක ඇවිල්ලා 5 UF. දැන් එතකොට මම ඔයාලට ඉස්සෙල්ලා කිව්වා මේ තියෙන්නේ ඩබල් කැපැසිටර් එකක්. මේකේ තියෙනවා 10+5 UF. එතකොට ඒ වගේ මේක දෙකක් තමයි මේක 10 මේක 5 UF. ඊට පස්සේ මේකත් 5 UF කැපැසිටර් එකක්. සාමාන්‍යයෙන් ඔයාලා ගෙවල් වල තියෙනවා නම් පොල් ගාන මැෂින් එක තියෙන්නේ. පොල් ගාන මැෂින් තියෙනවා නම් මෙන්න මේ වගේ කැපැසිටර් එකක් තමයි ඒකට එන්නේ. අනිවාර්යයෙන්ම ඔයාලා ගෙදර මොකක් හරි දෙයක කැපැසිටර් එකක් මාරු කරොත් මේ අගේ බලලා දාගන්න. ඊට පස්සේ සාමාන්‍යයෙන් මේ කැපැසිටර් එක පාවිච්චි වෙන්නේ කිලෝවොට් 1 2 වගේ අපේ ඔය තියෙන තෙල් අඹරන තැන් වල තියෙන, එතකොට පිටිය නම්බන අඹරන තැන් වල තියෙන මෝල් වල තියෙන මෝටර වල මේ කැපැසිටර් තියෙන්න පුළුවන්. ඊට පස්සේ වොෂින් මැෂින් එකේ ඔයාලගේ මැනුවල් වොෂින් මැෂින් එකේ මෙන්න මේ වගේ කැපැසිටර් එකක් තියෙන්න පුළුවන්. ඔයාලට හැමොනොත් මේ අගේ බලලා ඒ විදිහට මාරු කරගන්න පුළුවන්. ඒකට මේ අපේ ගෙවල් වල වෝල් ෆෑන්, ටේබල් ෆෑන් වල වගේ තමයි මෙන්න මේ 1.5 UF කැපැසිටර් එක තියෙනවා. ඉතින් මම කැපැසිටර් ටික ඔයාලට මේ පෙන්නුවේ
විවිධ වර්ග කැපැසිටර්ස් තියෙනවා. තවත් තියෙනවා මීට වැඩි ලොකු ඒවා තියෙනවා. මීට වැඩි පොඩි AC කැපැසිටර්ස් තියෙනවා. AC වලට දාන ඒවා. ඉතින් ඒ වගේ කැපැසිටර් වර්ග තමයි ගොඩක් තියෙනවා. ඉදිරියට ඔයාලට තව මොනවා හරි කැපැසිටර් වර්ග ගැන දැනගන්න ඕන නම් පොඩ්ඩක් මැසේජ් එකක් දාන්න. මේ කැපැසිටර් ටිකම අපි ක්ලිප් ඔන් මීටර් එකකින් චෙක් කරන හැටි මම ඊළඟ වීඩියෝ එක දාන්නම්. එහෙනම් ජය වේවා.